දාගෙන ඉන්න කාන්තාවට අතවර කරන්න ආපු ගිලෙව්වට අපිට මොකද්ද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් කාන්තාවක් කරන්නේ එයා සමග පොරබදනවා. තල්ලු කිරීම. කාන්තාවගේ සිරුර මත ඉද්දී ගන්න පුළුවන්, කරන්න පුළුවන් දේවල් මොනවද කියලා පොඩ්ඩක් දෙයක් මම කියලා දෙන්න. මේ නංගිට අම්මට ආච්චිම්මලාට උන අවස්ථාවල වෙලා තියෙනවා. ඒ හින්දා මේක සෑල්ලුවට ගණන් ගන්න එපා. දැන් කොහොමද මේ ග්‍රහණයට අහු වෙලා ඉවරයි. එතකොට කාන්තාවක් වෙන ඔබ මේ බලනවා ඔයාලා දැනගන්න ඕන. රයිට් මෙතනින් කොහොමද පැනලා යන්නේ? ඔයාලා කෑ ගහලා හූ කියන දඟලවුවම මේ ඔයාලා කරන්නේ කෙලින්ම කට වහලා අතු බඳලා තමයි මේ පස්ස බලන්නේ. හරිද? ඒ හින්දා කරන්න දින මෙන්න මෙච්චර. රයිට් කිසිම අකමැත්තක් එන්නන්ට මේ අවස්ථාවේ ලොකු රණ්ඩු කිරීම තල්ලු කරලා මෙයා වුණා වෙන්නේ ඔයාලා මහන්සියටපත් වෙනවා විතරයි. මහන්සියටපත් වුණාට පස්සේ එයාලට ඕන දේවල් ඉෂ්ට කරලා අන්තිමේ ජීවිතයක් වන්දි ගවන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ හින්දා මේ ටෙක්නික් එක ඔයාලා ඔළුවට දාලා තියාගන්න. රයිට් අපි බලමු මොකක්ද කියන්නේ. දැන් මෙයා ඉන්නේ මගේ සිරුර මත. රයිට් මට මෙයාගේ අහක බලන්න මේ පැත්ත අල්ලුවොත් මෙයාගේ මට ඇහැ අල්ලන්න. මෙහෙ බලන්න මෙයාගේ මූණට තිබ්බම ඇස් දෙක අල්ලන්න. ඔයාලා ඇස් දෙක උඩරිම තද කරලා මේ තමන්ගේ කවුරු හරි ඉන්නවනම් මෙයා සාමාන්‍ය තමන් මේ අතර තියලා තද කරලා බලන්න මේ මුල් ප්‍රදේශය. මේ ආකාරයට මොන හෝ අවස්ථාවක් වෙනවා. තනි අතින් පුළුවන් නම් අපි තුන් මෙයා මෙහෙම ඉන්න අවස්ථාවක්. තමන්ට අහු වෙනවා. තමන්ට මේ මාපටන් ගිහිල්ලා ඕන කාන්තාවගේ අයියේ. ඒ කියන්නේ කාන්තාව මෙයා පිළිගන්නේ නැහැ. එයා කියන බොහොම සියුම්. රයිට්? මේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න මේ විදිය. නිකම් බොරුවට තල්ලු කර ඉඳලා මහන්සි වෙන්න දාගන්න එපා. රයිට්? නිකම් මම නිකන් හිතමු. මේ සෙනිකව තමන්ට අහු වුණ සෙනිකව ඇස් දෙකට ඇඟිලි දෙක ගිය ගමන් තමන්ට තියෙන ප්‍රමාණය තල්ලු කිරීම. ප්‍රබල ලෙස තමන්ට ඒ වෙලාවේ ඇඟේ තියෙන බයත් එක්ක යන ලොකු ශක්තියක් අමකට මාපට ඇඟිලි දෙක විතරයි මේකට යන්නේ. තමන් පොරබද තල්ලු කරන්න ගියාට තල්ලු වෙන්නේ නැහැ. මොකද එයාට හයිය වැඩිනේ. එතකොට වෙන්නේ වා මහන්සියටපත් වෙනවා විතරයි. මෙතෙන්දී යා සනිකව ඇත්තෙනවා. අනිත් එක ඇස් දෙකට වෙන හානිය හින්දා මෙයා ඇස් පොඩි ළමයෙක්ගේ ඇඟිල්ලක් ඇහි වැදුනම කොච්චර කඳුළු වෙනවද? කොච්චර වේදනාවක් දැනෙනවද? පැයක් විතර යන වෙලාවකට කඳුළු වෙනවා. මම නම් එහෙමත් වෙලා දිනවා. මම වෙලාවේ තියෙන මිනිස්සු ඇති තාම සමාන. රයිට්? කෙලින්ම එතකොට හිතන්න. Tamanට අවස්ථාවක් ලැබුණ දෙයට සනික ප්‍රහාරය ඇස් දෙකට මාපට ඇඟිලි දෙක මේක තමන්ගේ යාළුවෝ ඉන්නවනේ සාමාන්‍ය තද බල නිසා සාමාන්‍ය නිකන් තියලා බලන්න සෑහෙන වේදනාකාරී ස්වභාවයක් එනවා. හරිද? දෙක. ඔයාලා මෙයාගේ බෙල්ලෙන් තල්ලු කරා. බෙල්ලෙන් තල්ලු කරානේ මෙයාට වේදනාවක්. රයිට්. ඔයාලට මම කියන මේ මාපට ඇඟිල්ල නිකන් තමන්ගේ මේ ගුරුදන්න මේ ප්‍රදේශයේ මේ ටිකේ පොඩ්ඩක් ඇතුළට තල්ලු කරලා බලන්න. ජනතා තල්ලු කරලා බලන්න. ඔයාලා නිකරුණේ තල්ලු කර ඉන්නවට වැඩිය ඔයාලට අවස්ථාව වගම ඔයාලට අහු වෙන අවස්ථාවේ තනි ඇඟිල්ලෙන් හරි තනි මාපට ඇඟිල්ල අත් දෙකම පාවිච්චි කරලා සනිකව තල්ලු කරලා බලන්න නිකම් මෙයා විසි වෙලා යනවා. ඔයාලට පැන ගන්න සනිකව අවස්ථාව අනිවාර්යෙන්ම එනවා. මන්ට මේක අවස්ථාව කරනවා. මෙයාට අකමැති කියලා ඔයා එයත් එක්ක ඇටැක් කරන්න ගියොත් මේ දේ කරන්න බෑ. කපටිකමින් දෙන්න ඕන. කපටිකමින් තමයි මේ දේ හැමදේම කරන්නේ. ඔයාලා නිකන් තල්ලු කරලා බලන්න මේ උගුර මට මගේ මෙල්ලුව මගේ වේදනාවක් එනවා. හරි? ඔගේ ඔයාලා නිකන් පුරුදු වෙන්න. මේ ක්ලාස් ගිහිල්ලා එහෙම ට්‍රේනින් කරන්න වෙලාවක් නැති අයට මම කියලා දෙන්නේ. ඒක හිතානින්ද බලනවා ඔබගේ කාට හරි වෙන්න පුළුවන්. ගිය අවුරුද්ද දෙයක් වුණා මේ අවුරුද්ද නෝන මතක නැහැ. මේක අවුරුද්දෙන් දෙන්න වැඩි වෙනවා. ඒ හින්දා මට පුළුවන් ආකාරයට තමයි දාන්නේ. තම මෙතනින් යා දරුණු දේවල් තියෙනවා. දරුණු ප්‍රදේශෙදී මොකද දෙයක් වෙන්න ඕන පුද්ගලගේ මේ කන් දෙක දෙපැත්තට කන්දේ කන මේ ඉවරන පිටිපස්ස දෙපැත්ත. මේක මට තල කරලා බලන්න. නිකම් බැඳෙන් ගිල්ලෙන් නිකම් මේ මැල්ලුවා. බැඳෙන් ගිල්ලෙන් ඇනලා උස්සුවතේ තමන්ගේ ඉන්න ඉරියව්වම අපි හිතමු මෙයා ඉන්නේ මගේ මඩ ප්‍රදේශේ. මෙතෙන්ට දාලා මේක ඉස්සුව මෙයාට එන වේදනාව ඔයාලා නිකන් ඉන්නකට කරලා මෙතනින් එහාට මිනිස්සු අඩපණ කරන්න අංශභාගය හැදෙන මැරෙන මාරාන්තික ප්‍රහාර දෙනවා මම ඒවා කියලා දෙන්න නැහැ. මොකද හේතුව සමාජයේ මේවා නරක පුද්ගලයෝ අතර ගියොත් ඒක හරියට තියෙනවා. හැබැයි නීතිය තියෙනවානේ. මම මේවා කියලා දෙන ආත්ම ආරක්ෂාවට කාමතාවයන්ගේ යන්තම් තමන්ගේ සිරුර මතට මිනිස්සෙක් ආව කොහොමද තල්ලු කර ඉන්න වෙනුවට කොහොමද යාව ලීසියෙන් ඩැමේජ් කරලා අඩගන්නේ කියදක පිරිමි අය ගොඩක් හිතන්න ඒවා මේක දාන සමාජයේ අසහනකාරී පුද්ගලයන්ට විතරයි. පිරිමි හැමෝටම මේ වෙනව නෙමෙයි. මොකද තමන්ගේ අම්මට වෙන්න පුළුවන්, නංගිට වෙන්න පුළුවන්, බිරිඳට වෙන්න පුළුවන්, ආච්චි අම්මට වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා මේක නතර කරගන්න හරි තමන්ට පොඩි හරි ආරක්ෂාවක් එයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ.